නෝනේ නෝනේ මොකද මහත්තයා මේ බෙරිහන් දෙන්නේ? බෙරිහන් දෙන්නද? අපේ එකා කරලා තියෙන වැඩ හින්දානේ මම මේ බෙරිහන් දෙන්නේ. ඇයි අපේ එකා මොකද්ද කරලා තියෙන්නේ? එහා ගෙදර සහුමල් පුතාට අපේ එකා හොඳටම ගහලා. දෙයියනේ ඉඳපියකෝ ඕක හදාවට පස්සේ ගහනවා. අපි යන් දැන් ගෙට. මහත්තයා අපි හැංගිලා ඉඳලා ගහමු ඕකට අල්ලගෙන. ඔව් මේ කරලා තියෙන වැඩවලට ඕක මරන්න හරි තියෙන්නේ. පුදුමයි අරගෙන තාම ආවේ නැහැ. තාත්තා දැක්කද මං අර උට ගැහුවා? දැන් මටත් ඒ ගෙදරදි ගහයිද දන්නේ. අම්මේ මං ගෙදර ආවා. ලොකු මහත්තයා ගෙදර දාවද? ඔව් අපේ චණ්ඩි සූර වීර ලොකු මහත්තයා දැන් නේද ගෙදර ආවේ. මොනවදනේ ඔයාලා කියවන්නේ? මේ මහත්තයා මම මෙයා දොර වහලෙන්නම් එහා පැත්තේ නැත්තම් ඌ පැනගනි. හා දොර වහලෙන්ද. පුතේ මං නැන්දලා දියට පොඩ්ඩක් ගිහිල්ලා එන්නම්. ඇත්ත කියපන්. තෝද එහා ගෙදර පොඩි එකට ගැහුවද? පුතා තාත්තා කියලා වගේ. ඔව් යකෝ තාත්තා කිව්වා තමා. ඇත්ත කියපන්. ගැහුවද නැද්ද? හරි එකක් දෙකක් ගැහුවා තමයි. මේ ගහලා තියෙන්නේ. අද අපි මොකට ගහමු ඒ වගේ 10 ගුණයක් විතර දාලා. අනේ එපා තාත්තේ ගහන්න එපා. ගහන්න එපා. තොටද ගහන කන පැලෙන්න. අන්න හරි මහත්තයා ගහගෙන යන්න. ඉඳා උඹට. තෝ අපි හැමක් ගහලා තමයි නතර කරන්නේ. ඉතින් යාළුවනේ දැක්ක නේද? Tamanට ගැහුවා කියලා පොඩි ළමෙක්ට ගැහුවා. ඉතින් ඔයාලත් මේ වගේ වැඩ නම් කරන්න යන්න එපා. හරියට බට්ටට උනේ අනුන්ට කපපලේ තමන් වැටුණා වගේ. ඉතින් ඔයාලා අපේ වීඩියෝ වලට කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි අදට ගිහින් නම් හැමෝටම සුබම සුබ දවසක්. මේ පළවෙනි 4 කොටසේ අවසානය. මෙතෙක් දක්වා බලා සිටි ඔබ සැමට අපගේ ප්‍රණාමය.